ක්ලිකෝම් කියලා කියන්නේ ඕඩර් මැනේජ්මන්ට් සිස්ටම් එක. මේක අපි ඩිසයින් කරලා තියෙන්නේ ඔන්ලයින් සෙලර්ස්ලට ඒගොල්ලන්ගේ බිස්නස් ඔපරේෂන් එක ඔටෝමේට් කරගන්න. මේ තියෙන ක්ලිකෝම් ඩෑෂ්බෝඩ් එක. ඩෑෂ්බෝඩ් එකේදී අපිට මල්ටි ස්ටෝර් මැනේජ් කරගන්න පුළුවන්. ඊළඟට මම පෙන්නන්නම් මගේ ක්ලෝතින් ෂොප් එකේ මේ මාසෙට අදාළව ප්‍රෝග්‍රස් එක කොයි විදිහටද මට මේ ඩෑෂ්බෝඩ් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මුලින්ම මට ලීඩ් 38ක් හම්බෙලා තිනවා. ඒ 38න් දැනට පෙන්ඩිං විදිහට 3ක් තියෙනවා. දෙකක් හෝල්ඩ් වෙලා තියෙනවා, එකක් කැන්සල් වෙලා තියෙනවා. එතකොට මට ඕඩර්ස් 32ක් දැනට කන්ෆර්ම් වෙලා තියෙනවා. ඒ ටෝටල් වැලියු එක 98762යි. ඒතර කන්ෆර්ම් වුණ ඕඩර්ස් 32කින් මම දැනට ඩිස්පැච් කරලා තියෙනවා 17ක්. ඒතර මට ප්‍රශ්නයක් තියෙනවා. ඕඩර්ස් 15ක් තියෙනවා මේ ඩිස්පැච් කරන්න. ඒක මොකද ඩිස්පැච් කරපු ඕඩර්ස් 17න් කුරිය දැනට ඩිලිවර්ඩ් කරලා තියෙනවා. එයා දෙකක් දැනට රිටර්න් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන කාඩ් දෙකෙන් අපිට කුරියගේ ප්‍රෝග්‍රස් එක බලා ගන්න පුළුවන්. ඊළඟට මට දැනට එක්ස්චේන්ජ් එක ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මෙතනින් මට පෙන්නන්නේ මේ මාසෙට අදාළ බෙස්ට් සෙලින් ප්‍රොඩක්ට් එක. මේ තියෙන්නේ මේ මාසෙට අදාළව මට WhatsApp එකෙන් තමයි වැඩිපුරම ඕඩර්ස් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ සිටිස් වලින් ගත්තොත් නිගම්බ වලින් තමයි මට වැඩිපුරම සේල්ස් ජෙනරේට් වෙලා තියෙන්නේ. ඊළඟට සිස්ටම් එකේ තියෙන ෆීචර්ස් ගත්තොත් එකක් යූසර් මැනේජ්මන්ට්. යූසර් මැනේජ්මන්ට් වලදී ඔන්ලයින් ස්ටෝර් එකේ වැඩ කරන යූසර්ස්ලාට ඒගොල්ලන්ගේ ජොබ් රෝල් වලට අදාළව ඇක්සස් හදාන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලන්ට යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් දීලා ඒගොල්ලන්ට වෙනම account එකක් හදලා දෙන්න පුළුවන්. ඊළඟට කන්ටැක්ට් වලදී අපේ කස්ටමර් ඔන්ලයින් කස්ටමර් බේස් එක සප්ලයි බේස් එක මැනේජ් කරන්න පුළුවන්. කස්ටමර් බේස් එකත් සිස්ටම් එක ඔටෝමැටිකලි ෆේක් කස්ටමර්ස්ලව පර්මනන්ට් කස්ටමර් වන් ටයිම් ඕඩර්ස් ඒ වගේ අපිට බයි කරන බිහේවියර් එකත් එක්ක ලේබල් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඊළඟට තමයි ප්‍රොඩක්ට් වලදී අපිට බිස්නස් එකට අදාළ ප්‍රොඩක්ට් ලිස්ට් එක මැනේජ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඒ වගේ ප්‍රයිසස්, සෙලින් ප්‍රයිස්, කොස්ට් ප්‍රයිස්, කරන්ට් ස්ටොක් එක ඒ වගේ අපිට ප්‍රොඩක්ට් ඉන්වෙන්ටරි මැනේජ් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉන්වෙන්ටරිය. ඒතර එක ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒකට අදාළ සයිස් වයිස් අපිට කොච්චර ස්ටොක් එකක් තියෙනවද, ඊට අමතරව කොච්චර සෝල්ඩ් වෙලාද, ප්‍රොඩක්ට් එකට දාලා කොච්චර පොටෙන්ෂල් ප්‍රොෆිට් එකක් තියෙනවද, ඒ හැමදේම බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා පර්චේස්. ඒතර සප්ලයර්ස් ලාගෙන් ගන්න පර්චේස් අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලන්ගේ පේමන්ට් මැනේජ් කරගන්න පුළුවන්. ඒ විදිහට පර්චේස් ටික මැනේජ් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා එක්ස්පෙන්සස් වලදී ඔන්ලයින් ස්ටෝර් එකට අදාළව එක්ස්පෙන්සස් එකක් සැලරි ඇඩ්වාන්ස්, බිල් පේමන්ට් ඒ වගේ දේවල් අපිට මේ එක්ස්පෙන්සස් යටතේ ඇඩ් කරගන්න, ඊට අමතරව ඒවට අදාළ පේමන්ට් කරන්න පුළුවන්. ඊළඟ ඔප්ෂන් එක පේමන්ට් account. ඒකට ඔන්ලයින් ස්ටෝර් එකට අදාළව මැනේජන account ටික අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේවා ඔටෝමැටිකලි ඒ අදාළ ට්‍රාන්සැක්ෂන් වලට ලින්ක් කරන්න පුළුවන්. එතකොට ඒවා ඔටෝමැටිකලි ඒ අදාළ account වලට එනවා. ඊපස්සේ මේ account එකක් ගත්තොත් ඒකට අදාළ account book එකක් මැනේජ් වෙනවා. ඊට අමතරව මේ account දෙකක් අතර ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්, ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් තියෙනවා. ඊළඟට මම යන්නම් මේන් ප්‍රොසෙස් එක. ඒ තමයි ඔන්ලයින් ස්ටෝර් එකට අදාළව ඕඩර් මැනේජ්මන්ට් පාර්ට් එක. ඒතකොට ඕඩර්ස් ඇඩ් කරන්න අපි වෙනම බිල් ස්ක්‍රීන් එකක් හදලා තියෙනවා. නිව් කස්ටමර් කෙනෙක් නම් ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අපිට ඒ කස්ටමර්ව සර්ච් කරලා ගන්න පුළුවන්. එතකොට මම කලින් කිව්වා වගේ මේ හැම කස්ටමර් කෙනෙක්ම ලේබල් එකක් වදිනවා. එතකොට එයාගේ බයින් බිහේවියර් එකත් එක්ක එයා ෆේක් කස්ටමර් කෙනෙක්ද නැත්නම් එයා පර්මනන්ට් කස්ටමර් කෙනෙක්ද ඒ විදිහට අපිට මැනේජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆේක් කස්ටමර්ස්ලාව අපිට පුළුවන් බෑන් කරන්න. බෑන් කරොත් ඒ කස්ටමර් වලට අපිට ආයෙ ඕඩර්ස් දාන්න බැරි වෙනවා. මම දැනට මේ කස්ටමර් සිලෙක්ට් කරගන්න. ඊළඟට මගේ කුරිය, ඊට පස්සේ කුරිය චාර්ජ් එක, ඊට පස්සේ මේ ඕඩර් එක මට ස්ටෙප් දෙකක් තියාගන්න පුළුවන්. එකක් පුළුවන් පින්නින් දාලා කෝල් සෙන්ටර් එකක් තියෙනවා. ඒ කෝල් සෙන්ටර් එක ඇතුලෙන් මැනේජ් කරන්න පුළුවන්. නැත්නම් මට කෙලිම මේක කන්ෆර්ම් කරගන්න පුළුවන්. මම දැන් මේක පින්නින් දාන්නම්. ඊට පස්සේ මට මේ ඕඩර් එක ලැබුණු රිසෝසස් එක මොකක්ද, මගේ අයිටම් එක, quantity එක, ඩිස්කවුන්ට් එක, මට මේක percentage fix කියන ඔප්ෂන් දෙකටම දෙන්න පුළුවන්. 10% නම් මට percentage දාලා මෙතන 10 දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන total payable එක ඊට පස්සේ මට පුළුවන් place order. මෙතනදී වෙන්නේ double check part එකක්. ඒ කියන්නේ මම දාපු detail ඔක්කොම හරිද. හරිනම් මට COD එකක් නම් මට කෙලිම මෙතනින් order එක confirm කරන්න පුළුවන්. එහෙම නැත්නම් multiple pay වලින් මගේ payment method වලට අදාළව bank transfer, cash ඒ විදිහට මට මේක මේ ක්ලෝස් කරගන්න පුළුවන්. මම මේක දැනට බැංක් ට්‍රාන්ස්ෆර් විදිහට දාන්නම්. 1650ක් මට බැංක් ට්‍රාන්ස්ෆර් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේකේ account balance. මේ විදිහට තමයි order එකක් ප්ලේස් කරන්නේ. මම COD order එකකුත් දාලා පෙන්නන්නම්.
ප්ලේස් ඕඩර් ඒක තමයි ඕඩර් එක ප්ලේස් කරන්නේ. ඊළඟට මම යනවා මගේ ඕඩර් මැනේජ්මන්ට් වලට අදාළ ඕඩර්ස් වලට. ඕඩර්ස් වලට ගියාම මට ඕල් ඕඩර්ස් පෙන්නනවා. මේ තියෙන්නේ මම අන්තිමට දාපු ඕඩර්ස් දෙක. ඒතර ඒ ඕඩර්ස් දෙකෙන් එකක් කෝල් ලිස්ට් එක කන්ෆර්ම්, එකක් පෙන්ඩිං. ඊට පස්සේ මම යනවා කෝල් සෙන්ටර් එකට. කෝල් සෙන්ටර් එකෙන් මට පෙන්ඩිං හෝල් ඕඩර්ස් මොනවාද, කැන්සල් ඕඩර්ස් මොනවාද, කන්ෆර්ම් ඕඩර්ස් මොනවාද කියලා මට වෙන වෙනම පෙන්නනවා. ඊපස්සේ මේ පෙන්ඩිං ඕඩර් එක මම කස්ටමර් හෝල් කරනවා. ඒතර මම කරන්නේ මෙන්න මෙතනින් මේ ඕඩර් එක පෙන්ඩිං හෝල් කියලා දානවා. ඒතර මට පෙන්නනවා next call date එක. මම දානවා 31 කියලා. ඒ විදිහට මට මේ ඕඩර් එක හෝල් කරගන්න පුළුවන්. හෝල් කරාම පෙන්ඩිං එකෙන් අයින් වෙලා ඒක හෝල්ඩ් එකට යනවා. ඊළඟට මට මේ කස්ටමර් මේක කන්ෆර්ම් කරනවා. මම මේක කන්ෆර්ම් ලිස්ට් එකට දානවා අප්ඩේට්. ඒතර හෝල්ඩ් එකෙන් අයින් වෙලා ඒක කන්ෆර්ම් ලිස්ට් එකට යනවා. ඊළඟට මෙතනින් කන්ෆර්ම් වෙන ඕඩර්ස් වල මට පුළුවන් වේ බිල් එක ජෙනරේට් කරගන්න. මේ තියෙන මම දාපු ඕඩර්ස් දෙක මම මේක ඕල් සිලෙක්ට් කරලා print වේ බිල් මට මෙතනින් මට වේ බිල් එක print කරගන්න පුළුවන්. ඒතර print කරගත්තාම මට PDF එකක් download වෙනවා. මේ තියෙන්නේ වේ බිල් දෙක. ඒතර මේ වගේ මට ඕනම ඕඩර්ස් ගානක් එකපාර වේ බිල් ටික ජෙනරේට් කරගන්න පුළුවන්. print කරගත්ත වේ බිල් ටික මම මෙතනින් hide වෙනවා. ඊළඟට යනවා dispatch කියන එකට. මේ තියෙන්නේ ඒ ඕඩර්ස් දෙක. ඒතර මට පුළුවන් මේ ඕඩර්ස් දෙක ඩිස්පැච් කරන්න. ඒතර කුරියර් ඉන්ටිග්‍රේෂන් එක කරලා තිබුණොත් මේ අදාළ ඕඩර්ස් ටික ඔටෝමැටිකලි කුරියර්ගේ සයිට් එක අප්ඩේට් වෙනවා.